අනුව මම දෙව්සත්තලට යනවා කිව්වම කාදිනතුමා මාව රෝමේ උර්බනියානා සරසවියේ අධ්‍යාපනය සඳහා පිටත් කරලා ඇරියා. මේ කාල පරිච්ඡේදයේ අවුරුදු 5ක් විතර ඔය කියන කාල පරිච්ඡේදය තුල ක්‍රමක්‍රමයෙන් මම දැක්කා මට නොදැනෙන අතක් මේ වැඩ කටයුතු වල ක්‍රියාත්මක වෙනවා. ඒක ඇවිල්ලා මගේ විශ්වාසය. ඒ විශ්වාසය අනුව මට හිතුණා මේක දෙවියන් වහන්සේ මට උදව් කරනවා ඇති, මෙහෙවනවා ඇති කියලා. ඒක මට තේරුණේ ඒ විදිහටයි. ක්‍රමක්‍රමයෙන් කුඩා කාලේ ඉඳලා මේ අදහස මෝරන්න ඇරලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මෙහෙवला දෙව්සත්තල් ගත වෙන්න පාර කපලා දීලා ඊට පස්සේ මේ දෙව්සත්තල් ජීවිතයේ විවිධ පැතිකඩ හරහා යන්න සලස්සලා මාව රෝමේ උර්බනියානා සරසවියට යොමු කළා. ඒතර මේ මුළු පරිච්ඡේදයම මම දැක්කේ එතනත් මම දැක්කේ දෙවියන් වහන්සේ මට දුන්න ලොකු ආශිර්වාදයන් ගොඩාක් පිළිබඳව තමයි අත්දැකීම ලැබුණේ. මුල ඉඳලම කියන්නේ කුඩා කාලේ ඉඳලම ආරම්භ වෙච්ච ගමන දෙව්සත්තල් ජීවිතේ හරහා ඇවිල්ලා මේ පූජාත්‍රය සහ පශ්චාත් උපාධිය කරන තුරු සියරම අධ්‍යාපන කටයුතු වල පසුබිම සකස් වුණා උන්වහන්සේගේ සැලැස්මක් අනුව වෙන්නට ඇති. මගේ හැකියාවක් හරි දක්ෂතාවයක් හරි නිසා නෙවෙයි, මොකද මම පන්තියේ අතිදක්ෂයා නෙවෙයි. පන්තියේ මම එච්චරම ලකුණු ගත්ත කෙනෙක් නෙවෙයි. නමුත් මේක ඒ විදිහට සිද්ධ වුණා. සිද්ධ වෙලා ඉතින් හැබැයි අර කැමැත්ත, ආශාව, අධ්‍යාපනය මහන්සි වෙලා වැඩ කරන්න තියෙන කැමැත්ත, මේ පුළුවන් තරම් ලැබිච්ච දේවල් වලින් ප්‍රයෝජන ගන්න තියෙන ආශාව, අධ්‍යාපන කටයුතු ගැඹුරු කරගන්න තියෙන ආශාව, භාෂාවල් ඉගෙන ගන්න තියෙන ආශාව වගේ දේවල් ඒවා තුල මේ මගේ ජීවිතේ හුඟක් දුරට සකස් වුණා කියලා කියන්න පුළුවන්. මේ පළවෙනි අවුරුදු 25 28න් තමයි මම පූජාත්‍රය ලැබුවේ. 27න් මම අර කිව්වේ මුලදීම අපි ඇවිල්ලා ඇත්තටම කියනවා අපි මැටි ගොඩවල්. හරිද? ඇඟ මහත් වෙන්න මැටි ගොඩ වැඩි. අන්තිමේදී පෙට්ටියක දාලා ගියාම පෙට්ටියක දාන්නත් ඉස්සෙල්ලා මැටි ගොඩ පටන් ගන්නවා මේ දිරන්න. ඊට පස්සේ ගෙනියලා එක්ක ආදාහනය කරයි, එහෙම නැත්නම් බූම දානය කරයි. ඉවරයි. ඊට පස්සේ ඉවරනේ. ඉතින් මේ මැටි ගොඩකට මෙච්චර ජීවිත ගමනක් තුල අත්දැකීම් ලබාගෙන ජනතාවට සේවය කරගෙන අනුන්ගේ දුක සැප බලන්න යොමු කරන්නේ කවුද කියන එක ගැන කල්පනා කරද්දී මට ඉතින් වෙන කිසිම උත්තරයක් නැහැ. දෙවියන් වහන්සේ තමයි මේ පිටිපස්සේ ඉන්නේ කියන එක. ඒකම ඒ අත්දැකීම හැමදාම ලැබිච්ච ස්ථිර අත්දැකීමක්. ඒක අතාරින්න බෑ කොහොමද? ඊට වඩා වෙන විස්තරයක්, වෙන හේතුවක් මං දකින්නේ නැහැ. දෛවයද කියලා වචනයකුත් තියෙනවා. නමුත් දෛවයම නෙමෙයි. මේක පිටිපස්සේ කවුරු හරි ඉන්න ඕනේ. මේ පොඩි දරුවා ගැන මම ඉස්කෝලේ යන කාලේ මම පළවෙනි වසරේ මොන්ටිසෝරියට යනකොට අඬලා ඉස්කෝලෙන් අර අල්ලපුවත් තිබුණේ ඉස්කෝලේ. ඉස්කෝලෙන් පැනලා ඇවිල්ලා ඇඳයට හැංගිලා හිටපු කෙනෙක්. ඉස්කෝලේ මහත්තයා ආවා හොයාගෙන ගෙදරට. දැනගෙන මෙහෙම වෙලා ඇති කියලා. ඇවිල්ලා අම්මගෙන් අහලා තියෙනවා කොහොමද පුතා කියලා. ඉතින් හැම තැනම හොයලා බලනකොට ඇඳයට ඉන්නවලු. ඉතින් ආපහු අඬ ගහගෙන ගිහිල්ලා ඉස්කෝලේට. ඉතින් ඒ වගේ කෙනෙක් නෙදී මේ වගේ දේවල් වෙන්න මේ ජීවිතයත් එක්ක කොහෙන්ද ඒක ආවේ? මට වෙන කිසිම විස්තරයක් කරන්න බෑ ඕක ඇර.